ආයුබෝවන් අද.com ටොක්ස් වෙතින් අපි අවධානය යොමු කරන්නේ අපේ රටේ අනාගතය තීරණය කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවයි. අද අපේ වැඩසටහනට එකතු වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන සුබෝධි මහත්මියයි. සාදරයෙන් පිළිගන්නවා මැදිරියට. ආයුබෝවන් සෙනුරි. මටත් ගොඩක් සතුටුයි මේ වගේ කාලීන මාතෘකාවක් ගැන කතා කරන්න අද දින මට ආරාධනා කිරීම පිළිබඳව. අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් සිදු වෙමින් පවතිනවා. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න බලපෑ ප්‍රධානතම හේතුව මොකක්ද? ප්‍රධානම දේ තමයි වර්තමාන ලෝකයට ගැළපෙන පරිදි දරුවන්ව සූදානම් කිරීම. සහ ප්‍රායෝගික කුසලතා දියුණු කිරීමයි මෙහි අරමුණ. ගොඩක් දෙමාපියන් මේ වෙනස ගැන යම් චකිතයකින් ඉන්නේ. විශේෂයෙන්ම විභාග ක්‍රමයේ සිදුවන වෙනස්කම් ඔවුන්ට ලොකු අභියෝගයක් වේද. මේ ඇත්තටම සහනයක්. වාර විභාග පීඩනය අඩු කරලා පන්ති කාමරයේ ක්‍රියාකාරකම් මත ලකුණු දීමෙන් දරුවාගේ සැබෑ දක්ෂතාවය මනින්න පුළුවන්. මෙහිදී ගුරුවරයාගේ භූමිකාවත් විශාල ලෙස වෙනස් වෙනවා නේද? සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවලින් බැහැර වෙන්න ගුරුවරුන්ව පුහුණු කරන්නේ කොහොමද? තාක්ෂණීය සහ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන විෂයන් පාසල් පද්ධතියට එක්තුලත් කිරීම සම්බන්ධයෙන් මේ ප්‍රතිසංස්කරණ තුළ තියෙන සැලසුම මොකක්ද? අපි දැනටමත් නියම ව්‍යාපෘති ආරම්භ කරලා තියෙන්නේ. 8 ශ්‍රේණියේ සිටම දරුවන්ට තාක්ෂණය සහ නව නිපැයුම් ගැන ප්‍රායෝගිකව ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තිබෙන දීර්ඝ කාලය කෙටි කිරීමටත් මෙහි යෝජනා තිබෙනවා නේද? ඒ දරුවෙකුගේ වෘත්තීය ජීවිතයට කොහොමද බලපාන්නේ? අනිවාර්යයෙන්ම වයස අවුරුදු 19 වෙද්දී උසස් අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන් විදිහට කාලසටහන් සකස් වෙනවා. ඒකෙන් තරුණ කාලය ඵලදායීව පාවිච්චි කරන්න පුළුවන්. සමාජීය කුසලතා, නායකත්වයේ සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරන්න විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අවසාන වශයෙන් මේ අලුත් වෙනසත් එක්ක තම දරුවන්ගේ අනාගතය දකින දෙමාපියන්ට ඔබ දෙන වැදගත්ම පණිවිඩය මොකක්ද? දරුවා ලකුණු පස්සේ විතරක් දුවන මැෂින් එකක් කරන්න එපා. ඔවුන්ගේ සහජ දක්ෂතා හඳුනාගෙන අලුත් දේ ඉගෙන ගන්න ඔවුන්ව දිරිමත් කරන්න. බොහොම ස්තුතියි සුබෝධි මහත්මියනි අද අපට ලබා දුන් වටිනා අදහස් වලට. ඔබගේ සේවය රටේ දරුවන්ට ලොකු ශක්තියක්. එහෙනම් අදට මම ඔබෙන් සමුගන්නවා තවත් මෙවැනිම සුවිශේෂී චරිතයක් සමඟ ඈළඟ එපිසෝඩ් එකෙන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.